live in a big house. I'm a bit cruel to my servants. ආදරය කරන හිතින්ම කෙනෙක්ට වෛර කරන්න පුළුවන්ද? Take a wife. Wife? What wife? හැමදාමත් ආදරය විතරක්ම බෙදන. සිනෙස්කෝප්. Heathcliff. You're not enough. Not for her. ආදරයයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් කියලා අපි සාමාන්‍යයෙන් කතාවටත් කියනවනේ. හැබැයි ඉතින් ඇත්තටම ආදරය කරපු කෙනෙක්ට ආපහු වෛර කරන්න පුළුවන්ද? කොහොම වුණත් ආදරයට පුළුවන් මිනිස්සෙක්ව ජීවත් කරන්නත් ඒ වගේම මිනිස්සෙක්ව විනාශ කරන්නත්. Heathcliff is gone. You must accept it. ඉතින් මේ ආදරය කියන අමුතු හැඟීම ගැන කියන අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටය Wuthering Heights. Why did you leave me? Why did you betray your own heart? ඇකඩමි සම්මානලාභී චිත්‍රපටි අධ්‍යක්ෂකවරියා කතුවරියා ඒ විතරක් නෙමෙයි නිලියක් වෙන එමරට් ෆෙනල් තමයි මේ අපූර්ව චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ චිත්‍රපටය ලෝකේ පුරා බෙදා හරින්නේ හොලිවුඩ් සිනමාවේ දැවැන්තයෙක් වෙන වෝනර් බ්‍රදර්ස් ආයතනය. Where is the obstacle? මේ අපූර්ව සිනමා නිර්මාණය අපිව 1771 වගේ කාලවකවානුවකට අරගෙන යනවා. Wuthering Heights කියලා කියන්නේ ඉංග්‍රීසි ගම්මානයක පැරණි නිවසක්. ඉතින් මේ නිවසේ අයිතිකාරයා දවසක් හෙල්ත්ක්ලිෆ් කියන අසරණ වුණු පිරිමි ළමයාව තමන්ගේ ගෙදරට එක්කන් එනවා. හැබැයි ඉතින් මේ ගෙදර අයිතිකාරයාගේ දුව, ඒ කියන්නේ කැති මේ පිරිමි ළමයාට මුලින් පොඩ්ඩක්වත් කැමති නෑ. කොහොම වුණත් මේ දෙන්නම වැඩි වියට පත් වෙනකොට මේ දෙන්න අතර ආදරයක් ඇති වෙන්න පටන් ගන්නවා. Whatever our souls are made of, isn't mine are the same. I will not stand for that fiend. I will not have you near her. Did you think? හැබැයි ඉතින් මේ දෙන්න කොච්චර ආදරය කරත් මේ දෙන්නගේ සමාජ තත්ත්ව එකින් එකට ගොඩාක් වෙනස්. ඉතින් ඒ හින්දා කැතීට සහ හෙල්ත්ක්ලිෆ්ට විවාහ වෙන්න පුළුවන් වේද? ඉතින් හෙල්ත්ක්ලිෆ්ට කැතිව හම්බුනේ නැත්තම් එයා කැතිට වෛර කරයිද? ඉතින් මේ හැමදේම දැනගන්න නම් අනිවාර්යෙන්ම Wuthering Heights ෆිල්ම් එක බලන්නම වෙනවා. So kiss me. And let us both be damned. എടാ ഏട്ടൻ പറഞ്ഞേ അവനൊരു സൈക്കാട്രിസ്റ്റിനെ കാണിക്കാന്ന്. അവനാരിപ്പം ഇങ്ങോട്ട് പറഞ്ഞോട്ട് වැරදි කරලා බේරිලා ඉන්න පුළුවන්ද? അവനടുത്ത് മാറ്റി. ഇവിടെ പെണ്ണ് കേസ് മാത്രമില്ല. අච්චටක මන වැරදි කරලා කාගෙන් බේරුණත් තමන්ගේ හෘද සාක්ෂියෙන් නම් බේරිල්ලක් නැහැ. සමහර වෙලාවට අපි හොල්මන් කියලා කියන්නේ තමන්ගේ හෘද සාක්ෂිය නඩු අහනවා වෙන්න බැරිද? ඉතින් මෙන්න මේ වගේ අපූර්ව කතාවක් තියෙන අලුත්ම මූවි එක තමයි ප්‍රකම්බනම්. ഡിപ്രഷൻ സർട്ടിഫിക്കറ്റ് ഇടയില്ലെങ്കിൽ നിങ്ങൾ 3 പേര് 14 ദിവസം അകത്ത് കിടന്നേനെ. എടി നിന്റെ കാമുകൻ പുണ്യാളെ അവ ആൽബം ബീറ്റൊന്നുമല്ല ഗേയാണ് ഗേ. විජේෂ් පන්තූර අධ්‍යක්ෂණය කරන මේ අපූර්ව චිත්‍රපටය රිලීස් වෙන්නේ 2026 ජනවාරි 30 වෙනිදා. ඒ විතරක් නෙමෙයි 2026 වර්ෂයේ මේ වෙනකොට දෙවනියට වැඩිම ආදායමක් ලැබපු මලයාලම් චිත්‍රපටය විදිහට මේ වෙනකොට වාර්තා තියලා තියෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි සිදු කියලා කියන්නේ. සිදුට තවත් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. කොහොම හරි මේ තුන් දෙනා මුළු ගම වටේම සංචාරය කරමින් නිදහසේ හරිම විනෝදයෙන් තමයි කාලය ගත කරන්නේ.
මේ අතර මේ තුන්දෙනාට දැනගන්න හම්බ වෙනවා අතෑරලා දාපු අద్භූත ගෙදරක් තියෙනවා කියලා. මේ තුන්දෙනාට ඇඩ්වෙන්චර් එක්ස්පීරියන්ස් එකක් ගන්න හිතිලා මෙන්න මේ ගෙදරට යන්න හදනවා. කොහොම හරි මේ ගෙදරට ගියාට පස්සේ තමයි ඔන්න කතාව පටන් ගන්නෙ. මේ ගෙදර ඇතුලේ ගොඩාක් අద్භූත සිදුවීම් වලට මේ තුන්දෙනාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. എന്തൊക്കെ എൻ്റെ അടുത്ത് ഒളിപ്പിക്കേണ്ടത് നന്നായിട്ട് എനിക്കറിയാം അന്യാവേശം വേണ്ട ඉතින් ඒ විතරක් නෙමෙයි මේ යාළුවෝ තුන්දෙනා හින්දා මේ ගෙදර හැංගුණු අභිරහසක් අලුතෙන්ම එළියට එන්න පටන් ගන්නවා. මේ අභිරහස මොකක් වෙන්න පුළුවන්ද? අසාධාරණයට ලක්වුණු කෙනෙක් යුක්තිය ඉටු වෙනකම් බලන් ඉන්නවා වෙන්න පුළුවන්ද? ඉතින් මේ ගැන ඇත්තම කතාව දැනගන්න හොරර් කමෙඩි මික්ස් වුණු ප්‍රකම්බනම් ෆිල්ම් එක බලන්නම වෙනවා. പക്ഷെ നീ വിഷമിക്കണ്ട യു ഡിസേർവ് സംവൺ ബെറ്റർ අලුත්ම සෙග්මන්ට් එකක් තියෙනවා. ඒ තමයි ෆිල්ම් සිටි. අපි රොෂ් එක්ක ෆිල්ම් සිටි පැත්තටත් ගිහින් යමු. අද ඉඳලා සිනස්කෝප් තුලින් ඔයාට බලන්න පුළුවන් ෆිල්ම් සිටි. ලෝක සංගීත ඉතිහාසයේ කිං ඔෆ් පොප් එහෙම නැත්නම් මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව සිනමාවට ගෙනෙන මයිකල් චිත්‍රපටය ගැන තමයි අද මම කතා කරන්නේ. පසුගියදා මයිකල් චිත්‍රපටයේ ට්‍රේලර් එක නිකුත් වෙනවත් සමගම ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ හැමෝම මේ ගැන කතා කරන්න පටන් ගත්තා. මේ ට්‍රේලර් එක ආරම්භ වෙන්නේ මයිකල් ජැක්සන්ගේ කුඩා කාලයේ සිදුවීම් කිහිපයක් එක්ක. මෙතනදී එයාගේ සංගීත ගමන ජැක්සන් 5 සංගීත කණ්ඩායමත් එක්ක ආරම්භ වෙන හැටි පෙන්වනවා. Let me tell you something. In this life, you're either a winner or you're a loser. ට්‍රේලර් එකේ තියෙන විශේෂත්වයක් තමයි මයිකල් තරුණයෙක් විදිහට සුපර්ස්ටාර් කෙනෙක් බවට පත් වෙනකොට එයා මුහුණ දෙන පීඩනයක් ඒ සමග එන බරපතල වගකීමත් පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා මේක සරල ස්ටෝරි එකක් නෙමෙයි කියලා තේරෙනවානේ. I love my family, but I just want to do my own thing. Just have all these ideas in my head. ට්‍රේලර් එකේ තිබුණු විශේෂ අවස්ථා කිහිපයක් අපේ අවධානය තදින්ම අල්ලගන්නවා. ජැක්සන් 5 කණ්ඩායමේ රිහර්සල් සීන්ස්, රෙකෝඩින් ස්ටඩිය එකේ මෝමන්ට්ස් සහ පළමු විශාල කොන්සර්ට් පර්ෆෝමන්ස් මයිකල් ජැක්සන්ගේ ස්ටාර් ජර්නි එකේ ටර්නින් පොයින්ට්ස් විදිහට අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම මයිකල් ජැක්සන්ගේ සෝලෝ කැරියර් එක ආරම්භ වෙන මොහොත ස්ටේඩියම් කොන්සර්ට් සහ ස්ටේජ් එකේ තනිවම සිටින මයිකල් මේ ට්‍රේලර් එකේ ඉමෝෂනල් වෙයිට් එක ඉහළටම අරගෙන යනවා. Michael, I knew you were different the moment you were born. You have a very special life. And Mother always told me, be careful who you love. I believe music can change the world. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ ඇන්ටොයින් ෆුක්වා. ට්‍රේනින් ඩේ, ද ඉක්වලයිසර්, කිං ආතර් වැනි චිත්‍රපටි හරහා ස්ට්‍රෝං කැරක්ටර් ස්ටෝරි ලයින් එකකට ප්‍රසිද්ධ ඩිරෙක්ටර් කෙනෙක් වන ඇන්ටොයින් ෆුක්වා මේ චිත්‍රපටයේදීත් මයිකල් ජැක්සන්ගේ ජීවිතය රියලිස්ටික් සහ ඉමෝෂනල් ටෝන් එකකින් පෙන්වීමට උත්සාහ කරන බව ට්‍රේලර් එකෙන්ම දකින්න පුළුවන්. ඔයාලට පේනවනේ මේ ඉන්න ඇක්ටර් මයිකල් වගේමයි. එයාගේ වොයිස් එකත් ඒ වගේමයි. Can you lower the lights for me, please? එතකොට මේ ඇක්ටර් තමයි මයිකල්ගේ පවුලේම සමාජිකයෙක් වන ජාෆර් ජැක්සන්. ට්‍රේලර් එකේදී අපිට පේනවා ජාෆර් ජැක්සන්ගේ ඩාන්ස් මූව්මන්ට්ස්, බොඩි ලැන්ග්වේජ් සහ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් මයිකල් ජැක්සන්ට ඉතා සමීපව ගැලපෙනවා. ඉතින් ඒ නිසාම වෙන්න ඕනේ මයිකල් ජැක්සන්ගේ චරිතයට ඉතාමත් ලොකු සාධාරණයක් ඉෂ්ට කරනවා ජාෆර් ජැක්සන්. Do you know what I'm after? මේ ට්‍රේලර් එකේදී මයිකල් ජැක්සන් සුපර්ස්ටාර් කෙනෙක් විදිහට ගත කරන ජීවිතය පමණක් නෙමෙයි මිනිහෙක් විදිහට එයාගේ ජීවිතේ තනිවීම, එයා මුහුණ දෙන ප්‍රෙෂර් එක, ඒ වගේම එයාගේ ජීවිතේ ස්ට්‍රගල්ස් හරි පරිස්සමට මේ ට්‍රේලර් එකේ පෙන්වලා දීලා තියෙනවා. අන්න ඒ නිසා මේ ෆිල්ම් එක ෆැමිලි ඔඩියන්ස් එකට ගොඩාක් සමීප වෙයි කියලා මූවි ලවර්ස්ලා විශ්වාස කරනවා. ට්‍රේලර් එක පුරාම මයිකල් ජැක්සන්ගේ අයිකනික් මියුසික් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් විදිහට යූස් කරන නිසා නොස්ටැලජියා ෆීලිං එක අපිට හොඳටම දැනෙනවා. මේක එන්ටර්ටේන්මන්ට් චිත්‍රපටයක් විතරක් නෙමෙයි. මියුසික් හිස්ටරි එකක් සිල්වර් ස්ක්‍රීන් එකකට අරගෙන එන සිනමැටික් ට්‍රිබියුට් එකක්. Spread love, joy,
in peace. මම එඩිට කෙනෙක් විදියට කියන්නේ මියසික් බීට් එකට මේ ෂොට්ස් කට් වෙන නිසා එක්ස්ට්‍රා පව එකක් මේ ට්‍රේල් එකට අරගෙනනවා. සමස්තයක් විදිහට බලනකොට මේ ට්‍රේල් එකේ එක දෙයක් පැහැදිලිව කියනවා. This is not just a movie, this is a legacy. එහෙනම් මේ වගේ සුපිරි ට්‍රේල් එකක් අරගෙන ලබන සතියේත් අපි හම්බෙමු ෆිල්ම් සිටි සෙග්මන්ට් එකෙන්. මම රෝෂ්. මේ දවස්වල හැමෝම කතා වෙන චිත්‍රපටිය. ඒ විතරක් නෙමෙයි මේ දවස්වල සිනමා ශාලා හවුස් ෆුල් වෙන චිත්‍රපටිය. ඒ තමයි ධර්ම යුද්ධය 2. ඔන්න ධර්ම යුද්ධය 2 චිත්‍රපටිය. මේ වෙනකොට බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරලා තියෙනවා. ඒ තමයි මේ වෙනකොට මිලියන 400ක ආදායමක් උපයලා තියෙනවා. දිනුරුදුරු යුද්ධේ සුණු විසුණු කර ඒ සිනහ වැන්දේ සුපියරු ඇස් නැද දිනුරුදුරු යුද්ධේ සුණු විසුණු කර. ඉතින් මේ වෙනකොට ධර්ම යුද්ධය 2 චිත්‍රපටිය දිවයින පුරා සිනමා ශාලාවල අති සාර්ථක විදිහට තිරගත වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ධර්ම යුද්ධය 2 චිත්‍රපටියට ආදරය කරන ප්‍රේක්ෂකයන් හොයාගෙන ධර්ම යුද්ධය 2 චිත්‍රපටයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් මේ දවස්වල සිනමා ශාලාවලටත් යනවා. අපේ ෆිල්ම් එකේ ෂූටින් පටන් ගන්නේ කවද්ද? දැන් කවුද එතකොට ඕකේ මේන් රෝල් එක කරන්නේ? අක්කෝ යහනේ කොල්ලා කවුද කියලා. මම මහන්සියෙන් අම්ම කරපු සල්ලි මේ චිත්‍රපටියට යට කරන්න යන්නේ නිසා. තව හීන ඕනේද තව හීන ඕනේද අපගේ හීන සොයාමට තව හීන ඕනේද තව හීන ඕනේද අපගේ හීන සොයාමට මගේ අහසමයිනේ සඳ මඩලමයිනේ. ඉතින් ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි මේ වෙනකොට ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වගේ රටවල් වලත් අතිශය සාර්ථක විදිහට ධර්ම යුද්ධය 2 චිත්‍රපටය මේ දවස්වල තිරගත වෙනවා. ඉතින් ඒ විතරකුත් නෙමෙයි මාර්තු 1 වෙනිදා ඉඳලා ඇමරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ඒ වගේම එංගලන්තය වගේ රටවල් වලත් ධර්ම යුද්ධය 2 චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. මඩලේ මුදුන් කොතේ ඇසිපිය ගසනා පියුමකට තව පෙති මදිද මල්යන් පවා සිප සිප දිව යමුද වැට කොට වැට ලොකු ප්‍රශ්නයක් සර්. පිටපත ආලෝකය හා කැමරා කාචය එකට මුසුණු රසාලිප්ත සිනමාව ගැන තවත් කතා බහකින් අපි ලබන සතියේත් හමු වෙමු. මේ සිනස්කෝප්.